අයියේ වැඩි වෙලා මෙතන ඉන්න බෑ. පොලිසියනුත් ඉන්නවා. එනික මට බඩු ටික ගෙනත් ඕනේ. මේ ඔෆිස් එකේ වැඩක් කරන්නේ මොකද පාර්සල් මේ ඔෆිස් එකේ බඩුව වගේ ඔෆිස් එකේ බඩුව වගේ මට කියන්න තිබුණානේ නෑ හරි දැන් ඒක හරි ඕමඩ එක පෙන්නුවේ නෑනේ නැහැ ඔෆිස් එකේ බඩුව එකේ පෙන්නන්න දෙයක් නැහැ ඒකේ බඩුවක් අපට පෙන්වන්න තිබුණානේ ඒක පෙන්නන්න දෙයක් නැහැ ඒක පැකින් කරු පාසලය අනේ බොරු කියන්න එපා අයියේ බොරු කියන්නේ අපි යනවා ඔයාට මම මොඩේක් වගේ පේනවද ඇයි දැන් ඔය හිතන මොකද කියලාද මොනවා කියලාද කියන්නේ අරක නිකන් මේ හිඳින් සැරේ මේ ගෙනින් හින්දින්නේ ඉතින් දැක්කේ නැද්ද පාසලේ තියෙන ඔෆිස් එකේ බඩුව දෙයක් තිබුණේ නෑ මම දැක්කේ නැද හින්දානේ අහන්නේ හරි අපි යන්නේ දැන් යන් කියන්නේ යම් මෙතන හරි බලාගමුකෝ මේ විදිහ කොයි වෙලාවක හරි ඉක්මන යම් එක්කෙන් යම් මෙතන යමු ඉක්මනට අයියේ අර කෙල්ල හෙඩ පාට නාදලිලේ පාන අංගනා සුරලෝකේ හීන මාලිගාවේ අන්දනා මනලෝල පැතුම ඔබම නේද රන්දනා පෙම මාගේ වෙන්නකෝ සුරංගනා නුඹ මටම මවපු කෙල්ල හද බන්ධන කෙල්ල මේ හැගුම්මේ නෑනේ මෙල්ල ඒ බං අයියාර කෙල්ලව ටෝක් කරනවා හොඳේ මම ඔය කෙල්ලව දාගත්තේ නැත්තම් මගේ නම නිමන්ත නෙවෙයි. සුදන්ත කියලා දාගත්තේ නරකද? අනේ මේ කයින්දා. අද වාගේ ආයේ නුඹගේ සිතට ලං වෙලා මං ඉන්න ආස හැමදා ඔබගේ වෙලා පෙම්මන්ද හාස පෑව කෝල සෝබනා නෙතු ආයේ මා වශී කලා
හුදකලා ජීවිත සරා මාලොවේ තනිවී ගියා. නංගි මොකද අමාරුවක් නෑනේ ප්‍රශ්නයක් නෑනේ පොඩ්ඩක් බලාගෙන එන්න බෑ ඉතින් නංගි පාර යනකොට කොහොම අඩ ඔබ මේ මගේ කෑල්ල පත් ඇවිල්ලා අහුවෙන්න එපා හරිද? අහුවෙන්න තියාගන්න එපා. ඒක දන්නෝනේ. ඔබ දන්න මං කවුද කියලා? අහුවෙන්න තියාගන්න එපා. හුදකලා ජීවිත සරා මාලොවේ තනිවී ගියා. වේදනා සිතෙහි දරා ඉන්නවා නුඹ එනතුරා. මාරුතේ